ආයුබෝවන් සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ නිත්‍ය බහුවචනයක් කියන්නේ මොකක්ද කියලා. සිංහල භාෂාවේදී ඔයාලට මේ නිත්‍ය බහුවචන කියන වචනය හමු වෙලා ඇති. අපි බලමු මොකක්ද කියලා. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී ඔයාලට හම්බ වෙනවා අයෙක්, සමහරෙක්, ඇතැමෙක්, කෙනෙක්, යමෙක්, දෙන, දෙනෙක් මෙන්න මේ වගේ වචන කතා කරනකොට ඊට පස්සේ එක එක ලිඛිතමය තත්ත්වයන් තුළදී හමු වෙනවා. මෙන්න මේ වගේ වචන වලට තමයි අපි කියන්නේ නිත්‍ය බහුවචන කියලා. ඒකට හේතුව තමයි නිත්‍ය කියන වචනේ තේරුම තමයි පුතේ ස්ථිරයි කියන තේරුම. ස්ථිරයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මෙන්න මේ වචනත් නිත්‍ය ස්වරූපයෙන් තමයි පවතින්නේ. මේ නිත්‍ය බහුවචන වාක්‍යයක යෙදෙන කොටත් විවිධ ආකාර පවතිනවා. ඒ කියන්නේ වාක්‍යයක උක්තය විදිහට නිත්‍ය බහුවචනයක් ආපුවාම මේ වාක්‍යයේ ආඛ්‍යාතය අපි තියන්නේ බහුවචනයෙන්. උදාහරණයක් විදිහට ඔයාලට පේනවා බලන්න මම වීඩියෝ එකේ දීලා තියෙන උදාහරණයක් කෙනෙක් මට බනිති. දැන් ඔයාලා දන්නවා කෙනෙක් කියලා කියන්නේ නිත්‍ය බහුවචනයක්. එතකොට ඒ කෙනා බනිනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට ආඛ්‍යාතයේ පුතේ තියලා තියෙන්නේ බහුවචනයෙන්. තව උදාහරණයක් දීලා තියෙනවා සමහරෙක් බත් කති කියලා. එතකොට සමහරෙක් කියන්නේ නිත්‍ය වචනයක්. නිත්‍ය වචනයක් එද්දී ආඛ්‍යාතය කති කියලා වෙනස් වෙනවා. එතකොට ඔයාලට පැහැදිලි නිත්‍ය බහුවචනයක් යම්කිසි වාක්‍යයකට ආවොත් ආඛ්‍යාතය අවසන් වෙන්නේ බහුවචනයෙන්. හැබැයි සමහර අවස්ථාවලදී ඔයාලට හම්බ වෙලා ඇති මෙන්න මේ වගේ වචන. එක්කෙනෙක්, එක් අයෙක්, නෝනා කෙනෙක්, මහත්තයෙක් අන්න ඒ වගේ වචන ඔයාලට හම්බ වෙලා ඇති. එතකොට ඒ වගේ වචන වලින් අර නිත්‍ය බහුවචනයක් නිත්‍යභාවයක් පෙන්눔 කරන්නේ නැහැ. හේතුව මොකද්ද? අපි කෙනෙක්, අයෙක් කිව්වා වගේ එතනින් එකක් පෙන්වන්නේ නැහනේ. නමුත් එක්කෙනෙක්, එක් අයෙක්, නෝනා කෙනෙක් වගේ කියද්දී එතනදී එක්කෙනෙක් හඟවනවා. එතකොට අන්න ඒ වගේ ස්ථානවලදී අපි ආඛ්‍යාතයේ තියන්නේ ඒක වචනයෙන්. බලන්න උදාහරණයක් දීලා තියෙනවා සමිතියේ එක් අයෙක් කතාවක් පැවැත්වුවේය කියලා. එතකොට මෙතනදී සමිතියේ කතාවක් පවත්වලා තියෙන එක්කෙනෙක්. එතකොට ඒ එක්කෙනාට අනුව තමයි ආඛ්‍යාතය තියන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට නිත්‍ය බහුවචන විදිහට ඔයාලා මතක තියාගන්න ඕනේ අයෙක්, කෙනෙක්, සමහරෙක් අන්න ඒ වගේ වචන නිත්‍ය බහුවචන වෙනවා. නිත්‍ය බහුවචනයක් වාක්‍යයකට ඇතුළත් කිරීමේදී ආඛ්‍යාතය බහුවචනයෙන් තමයි තියන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි දෙවෙනියාට ඉගෙන ගත්තේ එක්කෙනෙක්, එක් අයෙක් වගේ ඒක වචන සම්බන්ධයෙන් තියෙනවා නම් ඒවට අනුව ආඛ්‍යාතය ඒක වචනයෙන් තමයි තියන්නේ. මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වුණේ මම නිත්‍ය බහුවචන කියන්නේ මොනවාද කියලා. ඉතින් වීඩියෝ එක අවසන් කරනවා. ඔබට සුබ දවසක්.